හෙලෝ ගයිස් අද වීඩියෝෙන් ඔයාලගාවට මං අරන් ආවේ ඇවට The Last Airbender සීසන් 2 එකේ අලුතින්ම නිකුත්තුණු ට්‍රේලර් එකේ බ්‍රේක් ඩවුන් වීඩියෝ එකක්. ට්‍රේලර් එකේ ඔයාලා නොදකපු හිඩන් ඩීටේල්ස් වගේ ගොඩක් දේවල් අද වීඩියෝ එකෙන් මං ඔයාලත් එක්ක කතා කරනවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ට්‍රේලර් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ ටොෆ් අර්ත් බෙන්ඩින් ටූර්නමන්ට් එකකට රෙඩි වෙන්න යන සීන් එකක්. අපි දැන්ටමත් දන්නවා මේ සික්සන් එකේ ටොෆ් ඉන්නවා කියලා. ඒ වගේම මියා කෙස් කියන මෙන්න මේ නිදිය තමයි අපේ ටොෆ්ට මේ සීසන් එකේ ඇඩ් කරන්න යන්නේ. ඉතින් ඇනිමේ එකේදී ඉස්සල්ලාම අපේ ඇන්ගි ටීම් එකට ටොෆ් මීට් වෙන්නේ මෙන්න මේ ටූර්නමන්ට් එක සිදු වෙන ස්ථානයේ. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ඇනිමේ එකේ සර්පන්ට්ස් පාස් කියන එපිසෝඩ් එකේ තිබ්බ මෙන්න මේ ප්ලේස් එක. මේ ස්ථානය හරහා තමයි අර්ත් කින්ග්ඩම් එකට යන්න තියෙන්නේ. ඒ යන අතරතුරදී මෙන්න මේ වගේ ඉන්න විශාල සර්පයෙක් වතුරදී මෙයාලට මුණ ගැහෙනවා. ඒ වගේම මේ සීන් එක වෙද්දි ටොෆ් මිසුකි ඇන්ගේ ටීම් එකත් එක්ක මේ වෙද්දි එකතු වෙලා ඉන්නේ. ඇනිමේ එකේ සීසන් 2 එකට එපිසෝඩ් 20ක් තිබුණා. දැන් එතකොට ඒක ලයිව් ඇක්ෂන් එකට එනකොට එපිසෝඩ් 6කට සීමා වෙලා තියෙනවා. ඒ වගේම සමහර සිදුවීම් ඇනිමේ එකේ සිදුවන සමහර සිදුවීම් ලයිව් ඇක්ෂන් එකට එනකොට මේගොල්ලෝ අයින් කරලා තියෙනවා කියලා අපිට මේ ට්‍රේලර් එකේ සමහර තැන් බැලුවම පස්සේ තේරුම් යනවා. ඉතින් මේක ගැන ඔයාලගේ අදහස මොකක්ද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඊගාව සීන් එකෙන් අපිට පෙන්වන්නේ අංකල් අයිරොන් සූකෝගේ පවර් එක අප් කරගන්න ඔහු ට්‍රේන් කරන සීන් එක. සූකෝගේ නංගි එහෙම නැත්නම් අසූලාගේ අකුණු වදින පවර් එකෙන් ගැලවෙන්නේ කොහොමද කියලායි අංකල් අයිරොන් මෙතනදී සූකෝට කියලා දෙන්නේ. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ඇන්ගේ අර්ත් බෙන්ඩින් ට්‍රේනින් එක. මෙතනදී ඇන් ට්‍රේන් කරන්නේ අපේ ටොෆ් විසින්. මෙතනදී අපිට පෙන්වන්නේ සර්පන්ට්ස් පාස් එක කරහා යද්දී ඒ මුහුදු සර්පයන් විසින් ඇන්ට් සහ ඇන් ඇතුළු කණ්ඩායමටත් ඒ වගේම මෙතන ඉන්න මිනිස්සුන්ටත් ඇටැක් කරන සීන් එක. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ ෆයර් නේෂන් එකේ කාසිල් එක. ඒත් එක්කම අපිට මෙතනදී පෙන්වනවා සූගේ නංගි වෙන අසූලාගේ කැරක්ටර් එක. පළවෙනි සීසන් එකේදී අසූලා ඇටැක් කරපු මේ නිලියට පොඩි හේට් එකක් තිබ්බා. මොකද ටිකක් මහත නිලියක්ව අසූලාගේ කැරක්ටර් එකට අරගත්ත නිසා. ඒ වගේම මේ නිලියගේ ඇක්ටිං ෆස්ට් සීසන් එකේ ගොඩක්ම හොඳ නිසා ඩිරෙක්ටර්ස්ලා තීරණය කරලා තියෙනවා මේ නිලියව තුන්වෙනි සීසන් එකට වෙනකන් අසූලාගේ කැරක්ටර් එකෙන් අපිට පෙන්නන්න. ඒ වගේම දැනට මාස 2කට 3කට විතර කලින් ඉහදදී අවට සීසන් 3 එකේ ෂූටින් පටන් ගත්තා කියලා Netflixලා ඔෆිෂියලි කන්ෆර්ම් කරලා තිබ්බා. ඉතින් මේ ඔෆිෂියල් ඇනවුන්ස්මන්ට් එකේදී අසූලාට ඇටැක් කරන නිලිය අසූලාගේ කැරක්ටර් එකට ගැළපෙන විදිහට ඉන්නවා කියලා ෆෑන්ස්ලාගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ඇඩ් ලැබෙමින් තිබුණා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ අසූලාගේ යාළුවෝ දෙන්නවන මේ සහ ටයිලි සෝකයි සුකි එක්ක ෆයිට් කරන සීන් එක. ට්‍රේලර් එකේදී අපිට නොපෙන්නුවට ඇනිමේ එකේදී මේ ෆයිට් එක යද්දි තමයි එක පැත්තකින් ඇන් සහ අසූලා අතර ෆයිට් එක යන්නේ. ඊට පස්සේ අපිට ආයෙමත් පෙන්වන්නේ ටොෆ්ගේ ටූර්නමන්ට් එක වෙන මෙන්න මේ ස්ථානෙ. ඒ වගේම මේ වෙනකොට ඇන් කටාරා සෝකෝ දැනටමත් මේ ස්ථානයට ඇවිල්ලා කියලා අපිට පෙන්වනවා. මේ ෆයිට් එකේදී ටොෆ් ෆයිට් කරන්නේ බ්ලයින්ඩ් බෙනඩික් කියන නික්නේම් එක යූස් කරලා. ඉතින් මෙතනදී ටොෆ් ෆයිට් කරන්නේ හිපෝ කියන කැරක්ටර් එකත් එක්ක. ඊට පස්සේ වෙලම අපේ ටොෆ්ගේ මූණ මෙතනදී අපිට පෙන්වනවා. ඒ වගේම මෙතනදී ටොෆ් අයට එන සංවේදක අඳුරගන්න විදිහ අපිට මෙතනදී මෙහෙම පෙන්වලා තියෙනවා. ඒත් එක්කම අපිට The Last Airbender සීසන් 2 කියන එකේ ටයිටල් එක වල පාටින් අපිට මේ විදිහට පෙන්වනවා. දැන් මෙයාලා මෙහෙම එපිසෝඩ් 20කින් තියෙන සීසන් 2 එකවත් බුක් 2 එක එහෙම ලයිව් ඇක්ෂන් එකට ගද්දී ගොඩක් සීන්ස් අඩු කරලා කියලායි මට මේ ට්‍රේලර් එක බලුවම හිතෙන්නේ. ඒ වගේම මේක කලින් සීසන් එකේදීත් උනා කියලා අපිට හොඳට මේක වෙවුණා. කතාව ටික ඉක්මනට ගලාගෙන යන විදිය තමයි අපිට කලින් සීසන් එකේදී බලා ගන්න හම්බ වුණේ. ඒ වගේම දැන් වෙනකොට ෆෑන්ස්ලාගේ නෙගටිව් කමෙන්ට්ස් වගේම පොසිටිව් කමෙන්ට්ස් මේ ට්‍රේලර් එකට ලැබෙමින් පවතිනවා. ඉතින් ඔයාගේ අදහස මොකක්ද මේ ට්‍රේලර් එක ගැන? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් අද වීඩියෝ එකෙන් ට්‍රේලර් එක ඔයාලා නොදකපු ඉන් ඩීටේල්ස් වගේ ගොඩක් දේවල් ගැන මම අද මේ වීඩියෝ එකෙන් කතා කරා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.